මේ ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන්ම අපිට 2026 දෙවැනි මාසයේ 26 වෙනිදා 2/26 දිනේ මතක තබා ගන්න අපෙන් ඉල්ලීමක් කරා මාර්තු 9 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕන කියලා. සහයෝගීතාව වර්ධනය කිරීමේ සංචාරයකට මේ නාවික යාත්‍රා තුන එන්න අවශ්‍යයි කියලා අපෙන් ඉල්ලීමක් කරා. අපි මේ පිළිබඳව අපිට තියෙන 9 සහ 13 කියන දින තුල මාර්තු මාසයේ අපේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටි අවසර ලබා දීම පිළිබඳව. මම මේ මොහොතේදී කියන්න කැමති ඒ හා සමාන ලෙසම එදිනෙම හවස එක්සත් ජනපදයෙන් අපෙන් ඉල්ලා සිට ජිබූටි වරායේ ජිබූටි රාජ්‍ය ආසන්නව තිබෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. දැන් අපි ගාව තියෙනවා අපේ මේසෙට තියෙන කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා 9 සහ 13 සඳහා මේ නාවික යාත්‍රාවලට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා. අනෙක් පස්සෙන් එක්සත් ජනපදයෙන් අපි ඉල්ලා සිටිනවා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානා දෙකක් අපේ මත්තල ගුවන් තොටුපළට එන්න කියලා. මොකද අපි ගන්න ඕන තිබුණේ. අපි ඉතාමත් පැහැදිලිව ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවයේ ඒ වන විටත් යුදමය පිළිබඳ ගැටුම් සංඥාවන් මතුවලා තිබුණා. අපි මේ දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතනින් කවුරු හරි විශේෂයෙන් මට මතකයි ඉල්ලුවා ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුද්දන මොකද සිද්ධ වෙන්නේ? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. එක්ක අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයටත් ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපෙන් ඈත කලාපයේ තියෙන යුද්ධ ගැටුමක් මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපි මේ වැඩේ කරන්නේ කුමන පීඩනයක් මැද්දේ හෝ අපි ඒ ආරක්ෂා කළා.